මම ගන්න යන ක්‍රමයක් තියෙනවා. එතකොට මම ඇක්ෂන් එකක් වුණාම බෙහෙත් ගන්න යද්දි තව ක්‍රමයක්. මොකද ඉමර්ජන්සි කේස් එකනේ. මේක ඇවිල්ලා පොඩි සීන් නෙවෙයි ලොකු කේස් එකක් මේක. එතකොට ඔයාලා තප්පරයක් හරි පරක් වෙනවා නම් ඒකෙන් වෙන්නේ ඩයලොග් පාරිභෝගිකයෙන් නෙවෙයි මේක රැවටෙන්නේ. මම මේ ඔයාට කතා කරනව නෙවෙයි. නමුත් මේ ඔයාගේ ආයතනය ගැන කතා මම මගේ නම්බරේ චෙක් කරලා බලන්න. මම මේ කෝල් ගන්න නම්බරේ මම ඩයලොග් එකේ කොහොම පාරිභෝගිකයින්ද කියලා. ඩයලොග් එකේ මේවා ඉදන්න තව ගොඩක් කම්ප්ලේන්ට් දෙනවා. මම වෙන නම්බරයක් පාවිච්චි කරන්නේ නැහැ. මම මොබිටෙල් නම්බරයක් පාවිච්චි කරන්නේ කියලා කෝල් ගන්න නෙවෙයි ඩේටා නැති හින්දා. ඩේටා ප්‍රශ්න තියෙනවා ඩයලොග් එකේ හින්දා. එතකොට ඔයාටත් වඩා ඉතියක් තියෙනවා මට මේ සම්බන්ධයෙන් කතා කරන්න. අනික අපේ අම්මට තමයි කෝල් එක මේ ඔය වැඩේ උනේ. මොකද මේ සම්බන්ධයෙන් මාර විදියට දැනුවත් භාවයක් තියෙනවනේ. එතකොට මේ වගේ දේවල් ඔයාලට මීට කලිමුත් කම්ප්ලේන් ඇවිල්ලා තියෙන හින්දායි මේ වගේ දෙයක් ආවම ශනිකව මේ වෙලාවේ හැටියට එහෙම ඇක්ෂන් එක ගන්න වෙනවා. පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා හරි එතකොට ඔයාලගෙන් මේක ඇවිල්ලා චෙක් කරනවා කී කරද්දි එතකොට මේ විනාඩියක් ඇදිනේ මිනිස්සු රැවටෙන්න. ඕතන කවුරු හරි මෝඩ මිනිස්සෙක් ඉඳලා බැංක් ඩීටේල්ස් දුන්නොත් එහෙනම් මොකද වෙන්නේ හිතන්න පොඩ්ඩක්. එතකොට රැවටෙන්නේ මේකනේ. එතකොට අපි කතා කරන්න ඕනේ පළවෙනි ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කතා කරන්න ඕනේ. ඔයා පොඩ්ඩක් බලන්න දැන් ඩයලොග් ලංකාවේ තියෙන ප්‍රධානම ආයතන වලින් එකන්නේ. පිටරටවල වල එහෙම බලන්න කොච්චර දිනනවා කියලා මොන හරි දෙයක් වුණ ගමන් එක මේකෙන් ඒගොල්ලන් ඇක්ෂන් එක ගන්නවා. ඊට පස්සේ තමයි ඒගොල්ලන් ඒක ක්ලියර් කරන්නේ. ක්ලියර් කරන වෙලාවේ මොකද ක්ලියර් කරන්න පීරියඩ් එකක් යනවා නම් ඒ පීරියඩ් එක තුළ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ගොඩක් මිනිස්සු රැවටෙන්න පුළුවන්. ගොඩක් account වල සල්ලි නැති වෙන්න පුළුවන්. එහෙම හරි විදිහට ක්ලියර් කරලා නම් මෙහෙම වෙන්නේ නැහැ නේද? දැන් මෙතන අනිවාර්යෙන්ම ඔය නිවැරදි කරා නෙවෙයි ඩෙසිම් එක කරන් තියෙන්නේ. ඒකත් අවභාවිතලා තියෙන්නේ. අවභාවිත වෙලා මෙච්චර ටෙක්නොලොජිය තියෙද්දි අවභාවිත වෙනවා කියන ඒකත් ඩයලොග් එකේ තියෙන ලොස් එකක් හින්දා. ඒ හැම දෙයකම නිකන් අහිංසක මිනිස්සෙක්ගේ මුදල් නැතුනොත් ඒක කාටවත් තේරෙන්නේ නැහැ. දැන් මගේ සල්ලි නැතුනවා කිව්වොත් මොකද ඇයි එහෙමම දුන්නේ කියලා. ඒතර කම්ප්ලේන්ට් එකක් දාපුවම පරීක්ෂණ කරන්න ඕනේ කියනවා. කම්ප්ලේන් එකක් ඇරේන්ජ් කළාට පස්සේ අනිවාර්යෙන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදු කරලා බලන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්නේ නැතුව ඒ සම්බන්ධව SIM එක ඩිස්කනෙක්ට් කරන්න හැකියාවක් නැහැනේ. දැන් ඒකෝට එහෙම SIM එක ඩිස්කනෙක්ට් කරවොත් ඒ ආපු කම්ප්ලේන් එකට අනිත් පැත්තට SIM එක ඩිස්කනෙක්ට් කළොත් එහෙම ඒ කස්ටමර් එහෙම දෙයක් කළා නැතුව එහෙම දෙයක් වෙලා තිබුණොත් එහෙම ඒතකොට ඒ කස්ටමර්ට ඒක අසාධාරණයක් නේද වෙන්නේ. ඒ වගේම තමයි ඒක නිසා තමයි හරියට චෙක් කරලා බලලා ඉවර වෙලා SIM එක ඩිස්කනෙක්ට් කරන්නේ. හරි එහෙම කරලා ඔයගොල්ලන්ගේ රෙකෝඩින් එකක් තියෙනව නේද? කවුද කතා කරන්නේ? දැන් මගේ නම්ම ඔයා මම කවුද කතා කරන්නේ කියලා දන්නවනේ මම කතා කරන්නේ අප්පුවාමි නෙවෙයි මම මේ කතා කරන්නේ මේකේ ID මගේ ID එක තියෙනවා ඔයා ගාව. එතකොට ඔයාලට රෙකෝඩ් එක ඇයි අපේ ආයතනයේ අපහසුතාවපත් කරලා කියලා මට කම්ප්ලේන්ට් එකක් දාන්න පුළුවන් නේ. එහෙම කතා කරනවා නම්